පස්සේ බලන්න දෙවැනි ප්‍රශ්නේ. ඇසිටල්ඩිහයිඩ් වල ඒ කියන්නේ CH3 සීදිත්ත බන්ධන OH වල කාබොනිල් කාබන් වල ඔක්සිකරණාංකය වෙන්නේ. දැන් මේකේ ඔයාලා සංයුජතාවය හොයන්නත් ඉගෙනගෙන ඉන්න. මොකද සමහර වෙලාවට ස්ට්‍රක්චර්ඩ් එසේ වල සංයුජතාවය හොයන හිදියක් දැනගෙන ඉන්න එපේ. සංයුජතාවය හොයන්නේ දැන් අපි කියමුකෝ මධ්‍ය පරමාණුවේ සංයුජතාවය හොයන්න තියෙනවා කියලා. සංයුජතාවය හොයන ක්‍රමේ තමයි ඒක වටේ තියෙන බන්ධන ගාන. ඒ කියන්නේ සිග්මා බන්ධන ෆයි බන්ධන වගේ බන්ධන ඒ කියන්නේ සිග්මා බන්ධන උනත් ඒ වටේ තියෙන බන්ධන ගානේ මුළු එකතුව තියෙනවනේ. ඒකට පරමාණුව මත ආරෝපණේ සංඛ්‍යාත්මක අගය. ලකුණත් එක්ක නෙවෙයි සංඛ්‍යාත්මක අගය විශාලත්වයෙන් විතරක් එකතු කරාම සංයුජතාවය එනවා. ඒ කියන්නේ කාබන් සැලකුවොත් කාබන් වටේට බන්ධන තියෙනවා 1 2 3 4. ඒ කියන්නේ කාබන් වල සංයුජතාවය 1 මේ 4යි. ඊට පස්සේ අපි කියමුකෝ කාබන් මත ධන එකක ආරෝපණයක් ඇවිල්ලා තියෙනවා කියලා ඔය බන්ධන 3ක් තිබිලා. ඒතකොට කාබන් වටේ බන්ධන ගාන 3යි ආරෝපණයේ විශාලත්වයත් එකතු කරාම ඒ සංයුජතාවය 4යි. ඊට පස්සේ විද්‍යුත් ඍණතාවය සලකන්නේ කොහොමද? දැන් ඔය කාබන්ට සාපේක්ෂව වටේ ඉන්න අය බලනවා. ඒතකොට දැන් කාබන්ට සාපේක්ෂව වටේ ඉන්න කෙනාගේ විද්‍යුත් ඍණතාවය වැඩි නම් ඒ වටේ තියෙන පරමාණුවට ඍණ දානවා. කාබන්ට ඊට සාපේක්ෂව ධන ආරෝපණයක් ලබා දෙනවා. කාබන්ට සාපේක්ෂව වටේ ඉන්න පරමාණුවට අඩු විද්‍යුත් ඍණතාවයක් තියෙනවා නම් ඒ පරමාණුවට ඍණාරෝපණයක් ලබා දෙනවා. කාබන්ට ධන ආරෝපණයක් ලබා දෙනවා. ඊට පස්සේ ඒ ආරෝපණවල බීජ ඓක්‍ය ගන්නවා. බීජ ඓක්‍ය කියන්නේ ලකුණත් සලකලා එකතු කරන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නෙට අනුව බලන්න කාබන් වටේ ඉන්නවා. දැන් කාබනුයි අතර විද්‍යුත් ඍණතාව වෙනසක් නැහැනේ. ඒ හින්දා විද්‍යුත් ඍණතාවයක් නැහැ 0යි කියලා දානවා. සමාන පරමාණු දෙකක් ඉන්න හින්දා. ඊට පස්සේ කාබනුයි ඔක්සිජනුයි ගන්නවා. කාබනුයි ඔක්සිජනුයි අතරින් ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි. ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි හින්දා ඔක්සිජන්ට ඍණාරෝපණයක් වැටෙන්නේ. ඒ ඔක්සිජන් වල එක සලකන්න ඕනේ නැහැ. කාබන් වල එකනේ අහන්නේ. ඒතර ඔක්සිජන් වලට සාපේක්ෂව කාබන් කියන්නේ අඩු විද්‍යුත් ඍණතාවයක් තියෙන හින්දා ධන ආරෝපණ දෙකක් වැටෙනවා. ඒ උතන බන්ධන දෙකක් තියෙන නිසා. ඊට පස්සේ හයිඩ්‍රජන් වලට සාපේක්ෂව කාබන් වල විද්‍යුත් ඍණතාවය වැඩි. එහෙනම් හයිඩ්‍රජන් වලට සාපේක්ෂව වෙන්න ඕනේ ඍණ ආරෝපණය. ඒ ඍණ ආරෝපණය දානවා. ඊට පස්සේ බීජ ඓක්‍ය සලකලා බැලුවහම එනවා කාබන් වල ඔක්සිකරණාංකය මේ ධන 1යි කියලා. ඒතර කාබන් වලට අදාළ ඔක්සිකරණාංකය වෙන්නේ ධන 1. එතකොට උත්තරවල ධන 1 තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ උත්තරවල ධන 1 තියෙන්නේ තුන්වෙනි උත්තරේ. ඒ හින්දා 3 තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ සංයෝගවල ආම්ලික ප්‍රබලතාවයේ වැඩිවීමේ අනුපිළිවෙල නිවැරදිව දක්වන්නේ පහත සමාන කුමන පටිපාටියට අනුවද? එතකොට මේ ප්‍රශ්නේදී ඔයාලා එකෙල්ලෙම දැනගන්න ඕනි කරුණක් තියෙනවා. සාමාන්‍ය ජලය මෙතනෝල් වලට වඩා ජලයේ ආම්ලිකතාවය වැඩි කියන එක දැනගන්න ඕනේ තියරිටිකලි මේකට. මේ ප්‍රශ්නෙට මෙතනෝල් වලට වැඩි ජලයේ ආම්ලිකතාවය වැඩි කියන එක. ඔය CH3OH කියලා තියෙන මෙතනෝල්. ඉස්සෙල්ලම් බලන්න මධ්‍යසාරයයි මධ්‍යසාරයයි ෆීනෝලයි දෙන්න අතරින් කාගේද ආම්ලිකතාවය වැඩිම කියලා. මේක MCQ වලදී වගේම එසේ වලදීත් හොඳට ඒ කියන්නේ මේක දන්නවද කියලා ප්‍රශ්නවලදී බලලා තියෙනවා. සමහර අවුරුදු වල මේක එසේ වලට අහපු වෙලාවලුත් තියෙනවා. එතකොට මේකෙදි බලන්න ඕනේ දැන් ජලයත් එක්ක රියැක්ට් කරාම ෆීනෝල වලදී හැදෙන්නේ ෆිනේට් අයනය. මේ රියැක්ෂන් එකට අනුව බලන්න මධ්‍යසාරයට අනුව හැදෙන්නේ ඇල්කොක්සයිඩ් අයනය. එතකොට දැන් මේ දෙක ෆිනේට් අයනයයි ඇල්කොක්සයිඩ් අයනයයි බැලුවහම ෆිනේට් අයනයේ ස්ථායීතාවය ඇල්කොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා වැඩි. දැන් මෙයා හැදුනහම මෙයාට වඩා කොහොමත් මෙයා ස්ථායි. මෙයාටත් වඩා මෙයා ස්ථායි. හැබැයි මෙයාට වඩා ඇල්කොක්සයිඩ් අයනයට වඩා ෆිනේට් වල ගොඩක් ස්ථායි. ඒ හින්දා මේ ප්‍රතික්‍රියාව දකුණට නැඹුරු වන ප්‍රමාණය මේ ප්‍රතික්‍රියාව දකුණට නැඹුරු වන ප්‍රමාණයට වඩා වැඩි. වැඩිපුර දකුණට නැඹුරු වෙනවා කියන්නේ පළවෙනි රියැක්ෂන් එකට අදාළව. ඒ කියන්නේ ෆීනෝලයට අදාළව හැදෙන H3O ධනායන සංඛ්‍යාව වැඩි. මධ්‍යසාරයට අනුරූපව හැදෙන H3O ධන ගාන මීට වඩා අඩුයි. ඒ කියන්නේ මෙයා වැඩිපුර H ධනායන ලබා දෙනවනේ.
ඒ හින්දා මෙයාගේ ආම්ලිකතාවය මෙයාට වඩා වැඩි. ඒ කියන්නේ ෆීනෝලයට වඩා මධ්‍යසාරයට වඩා ෆීනෝල ආම්ලික වැඩි. දැන් බලන්න ඕනේ ඇයි දැන් බලන්න ඕනේ එක දෙයක්. දැන් ඔයාලා හිතනවා ඇති මේ ඇල්කොක්සයිඩ් වලට වඩා ෆිනේට් ස්ථායි වෙන්න හේතුව මොකක්ද කියලා. දැන් මේකේ බලන්න ෆිනේට් කියන එක තියෙන්නේ දැන් මේ බෙන්සීන් වලයකට බැඳිලානේ. එතකොට මේ ෆිනේට් වල තියෙන ඍණාරෝපණය ඒ බෙන්සීන් වලේ වටා විස්ථානගත වෙනවා. ඒ සංප්‍රයුක්ත ව්‍යුහ හදලා ඍණායනයේ විස්ථානගත වෙනවා. ඔයාලා දන්නවා මේ විදිහට සංප්‍රයුක්ත ව්‍යුහ හදලා ඒ විදිහට ඍණාරෝපණයේ විස්ථානගත වෙනවා කියන්නේ බෙන්සීන් වටේටම ඍණාරෝපණයේ විසිරුවා හරිනවනේ. ඒ කියන්නේ ෆිනේට් වල ස්ථායීතාවය වැඩි. හැබැයි ඇල්කොක්සයිඩ් අයනයට එහෙම සංප්‍රයුක්ත ව්‍යුහ හදලා විසිරුවා හරින්න බෑනේ. ආ බෙන්සීන්ට බැඳිලා නෑනේ. ඒ හින්දා ඇල්කොක්සයිඩ්ට වඩා ෆිනේට් අයනේ ස්ථායී වෙනවා. දැන් ඊට අනුව ගන්න පුළුවන් මධ්‍යසාරයට වඩා ෆීනෝල ආම්ලික ප්‍රබලතාවය වැඩි. ඊට පස්සේ බලන්න ඕනේ ෆීනෝලද කාබොක්සිලික්ද ආම්ලිකතාවය වැඩි කියලා. දැන් කාබොක්සිලික් අර විදිහටම ජලයේදී වුණාම හැදෙනවා කාබොක්සිලේට් අයනය. ෆීනෝල ජලයේදී වුණාම ඉස්සෙල්ලා ප්‍රශ්නෙට වගේ අනුව හැදෙනවා ෆිනොක්සයිඩ් අයනය. මේ කාබොක්සිලේට් අයනය ෆිනොක්සයිඩ් අයනයට වඩා ස්ථායීතාවය වැඩි. ස්ථායීතාවය වැඩි කියන්නේ මේ පැත්තට මේ ප්‍රතික්‍රියාව දකුණට නැඹුරු වන ප්‍රමාණය මේ ප්‍රතික්‍රියාව දකුණට නැඹුරු වන ප්‍රමාණයට වඩා වැඩි. ඒ කියන්නේ කාබොක්සිලික් වලට අනුරූපව හැදෙන H3O ධන ප්‍රමාණය ෆීනෝලයට අනුරූපව හැදෙන H3O ධනට වඩා වැඩි. මෙයා වැඩිපුර මාධ්‍යයට H3O ධන අයන ලබා දෙනවා කියන්නේ කාබොක්සිලික් වල ආම්ලිකතාවය මේ ෆීනෝලයට වඩා වැඩි. එතකොට දැන් ඊළඟට බලන්න ඕනේ ඇයි කාබොක්සිලේට් අයනය ෆිනොක්සයිඩ් අයනයට වඩා ස්ථායීතාවය වැඩි වෙන්නේ කියන එක. ෆිනොක්සයිඩ් වල ඍණාරෝපණේ විස්ථානගත වෙන්නේ කොහොමද? ෆිනොක්සයිඩ් ගත්තොත් ෆිනොක්සයිඩ් වල ඍණාරෝපණේ විස්ථානගත වෙන්නේ මේ විදිහට මේ කාබන් පරමාණු අතර මේ හැම බෙන්සීන් වලේ වටේටම කාබන් පරමාණු තියෙනවා. මෙතන කාබන් පරමාණු මේ කාබන් පරමාණුයි ඔක්සිජන් පරමාණුයි කියන දෙක අතරෙමනේ ෆිනොක්සයිඩ් වල ඍණාරෝපණේ විස්ථානගත වෙන්නේ. හැබැයි කාබොක්සිලේට් අයනේ බලන්න. කාබොක්සිලේට් වල ඍණ විස්ථානගත වෙලා තියෙන්නේ කා අතර විතරද? ඔක්සිජන් අතර විතරයි. ඍණාරෝපණේ විස්ථානගත වෙලා තියෙන ඔක්සිජන් අතර විතරයි කාබොක්සිලේට් වල. ඒ හින්දා අපි කියනවා කාබොක්සිලේට් අයනේ ස්ථායීතාවය අර ෆිනොක්සයිඩ් අයනේ ස්ථායීතාවයට වඩා වැඩි කියලා. එහෙනම් කාබොක්සිලික් වල දැන් ස්ථායීතාවය වැඩි වෙන්න ඉදිරියට නැඹුරු වෙන ගතිය වැඩිනේ කාබොක්සිලික් වල. ඒ හින්දා මෙයාගෙන් හැදෙන H3O ධන ප්‍රමාණය මෙයාගෙන් හැදෙන H3O ධන ප්‍රමාණයට වඩා වැඩි. ඒ හින්දා කාබොක්සිලික් වල ආම්ලිකතාවය ෆීනෝලයට වඩා වැඩි වෙනවා. ඊට පස්සේ මේකේ දැන් මේ දෙක තියරිටිකලි දැනගෙන ඉන්න ඕනේ. මධ්‍යසාරයට වඩා ජලයේ ආම්ලිකතාවය වැඩි. දැන් ඉස්සලා කිව්වා ෆීනෝලයට වඩා ඊට පස්සේ මධ්‍යසාරයට වඩා කොහොමත් ෆීනෝලයේ ආම්ලිකතාවය වැඩි. ෆීනෝලයට වඩා කාබොක්සිලික් වල ආම්ලිකතාවය වැඩි. ඊට අනුව උත්තරේ වෙන්නේ 4. ඊට පස්සේ තියෙනවා 4 වෙනි ප්‍රශ්නේ. ආවර්තිතා වගුවේ 5 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල පරමාණුක ක්‍රමාංකය වැඩි වන විට සිදු නොවන්නේ පහත ඒවායින් කුමක්? දැන් ලෝහවලට අදාළව හැදෙන ඔක්සයිඩ භාෂ්මිකයි. මේකේ දැනගෙන ඉන්න ඕනේ පොයින්ට් එක ලෝහවලට අනුරූපව හැදෙන ඔක්සයිඩ භාෂ්මික වෙනවා. අලෝහවලට අනුරූපව හැදෙන ඔක්සයිඩ ආම්ලික වෙනවා. කාණ්ඩයක පහළට යදි ලෝහ හිටිය 4 වෙනි ප්‍රශ්නේ. එතකොට ලෝහ හදන ඔක්සයිඩ භාෂ්මිකයි. අලෝහ හදන ඔක්සයිඩ ආම්ලික වෙනවා. එතකොට කාණ්ඩේ පහළට යනකොට වෙන්නේ ලෝහමය ගුණ වැඩි වෙන එක. ලෝහමය ගුණ වැඩි වෙනවා කියන්නේ කාණ්ඩේ පහළට යනකොට ඔක්සයිඩ වල භාෂ්මිකතාවය වැඩි වෙන්න ඕනේ. ඒක තමයි ওই ප්‍රශ්නෙට අවශ්‍ය පොයින්ට් එක වෙන්නේ. එතකොට මේකේ අහන්නේ සිදු නොවන්නේ කියන එක. දැන් මේකේ දෙවනි උත්තරේ දීලා තියෙන්නේ ඔක්සයිඩ වඩා ආම්ලික වීම කියලා. ඒක වැරදි. ඔක්සයිඩ වඩා භාෂ්මික වීම තමයි උත්තරේ එන්න ඕනේ.